ඇයි අපිට අපේ ආදරණීයයන්ව අමතක වෙන්නේ? හේතුව ඔයාලා දන්නවද? හේතුව තමයි අපේ තාක්ෂණය. නැත්තම් අපේ sannivedanaya. අනිකාව සහ තමාව තේරුම් ගැනීමට නම් නිවැරදි sannivedanayak තිබිය යුතුයි. හරි. දැන් sannivedanaya කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් අදහස්, යෝජනා, චෝදනා තව කෙනෙකු හා හුවමාරු කර ගැනීම. මේ sannivedanaya ලෙස හඳුන්වන්න පුළුවන්. මිනිසාගේ ඉපදීමත් සමග sannivedanayak ඉපදෙනවා. ඒත් එක්කම තාක්ෂණයේ දියුණුවත් සමගම යහපත් සහ අයහපත් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොනවාද? කිව්වොත් අපි වටේ පිටාවේ ඉන්න මිනිස්සු සහ අපිට ආදරය කරන මිනිස්සු අපිට මග හැරෙනවා. තාක්ෂණයේ හේතුවෙන් අපිට අපේ එදිනෙදා කටයුතු කර ගැනීමට අපගේ ආදරය, සිතුම් පැතුම්, සිරිත් විරිත්, සදාචාර ඇයි අපිට අමතක? හේතුව අපි තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඉන්නේ. මට ගේම් ගහන්න දැන් හරියටම 6ට කතාව යනවා. ඒක බලන්න ඕනේ. බබාට කටුන් එකක් දාලා දෙන්න ඕනේ. නැත්තම් කැම ටික කන්න. වැඩිහිටි පරම්පරාව කිසිදු දැනුමකින් තොරව මේ සිදු කරන ක්‍රියාවලිය තමන් කරන එක වරදකින් ඉදිරියේදී තමාගේ දරුවාටම හානියක් ඒත් එක්කම අපේ රටේ ආර්ථික තත්ත්වයත් සමගම ඔවුන් පෙළඹෙනවා තාක්ෂණයත් සහ සල්ලිත් හොයන්න. සල්ලි තාක්ෂණයත් සමගම තමාගේ එදිනෙදා කරන කටයුතු සහ තමාගේ සිරිත් විරිත් සදාචාර තමාගේ ආදරණීයන් අමතක වෙන්න එයාලා හිතලා ඔය වරද කරන්නේ නැහැ. එයාලා ළමා කාලයේ සිටම මේ වගේ චර්යාවන්ට හුරු වෙලා තියෙනවා. මේන් ඇත්වීමට නම් මේට හොඳම විසඳුමක් අපි සෙවි කාලය. ආදරය කරන කෙනාට ඔබ ආදරය කරන කෙනාට තමාගේ දරුවාට දෙමව්පියන්ට කාලය ලබා දෙන්න. කාලය ලබා දුන්නත් මොනවා කතා කරන්නද? තමාගේ ආදරණීයන් සමග තමාගේ ප්‍රශ්න, තමාගේ විසඳුම්, තමාගේ අනාගත බලාපොරොත්තු කතා කරන්න. ළමයා සමග යාළුවෙක් විදියට ඉන්න. ඔයාලා නොදැනුවත්වම තාක්ෂණයට ඇබ්බැහි වුණ නිසා ඔයාලගේ sannivedanaya ඉතාමත් දුර්වල වෙලා තියෙනවා. යහපත් sannivedanayak ගොඩනගන්න. තමාගේ වටිනා කාලයෙන් තමාගේ පවුලේ අයට සහ වටපිටාවේ ඔයා ගාව ආදරය කරන මිනිසුන්ට ආදරය ලබා. මදකට කාලය වෙන් කර තමාටද තමාගේ ආදරණීයන්ටද සිනහවක් ලබා දෙන්න.